එක ලොකු සමාගමක් තවත් සමාගමක් අත්පත් කරගන්නකොට, ඒ කියන්නේ මිලදී ගන්නකොට ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කවදා හරි හිතලා තියෙනවද? අද අපි කතා කරන්නේ ඔන්න ඔය දැවන්ත ගනුදෙනු පිටිපස්සේ තියෙන නීති රීති ගැනයි. අපි මුලින්ම මේ ප්‍රශ්නේ පටන් ගමු. සමාගමක් තවත් සමාගමක් ගන්නකොට ඇත්තටම සල්ලි ගෙවන්නේ මොනවටද? අතින් අල්ලන්න පුරලන් ගොඩනැගිලි වලට, මැෂින් වලට විතරක්මද? ඇත්තටම මේ ප්‍රශ්නය තමයි මේ මුළු කතාවෙම හරය වෙන්නේ. ඔන්න ওই ප්‍රශ්නට උත්තරේ හංගලා තියෙන්නේ SLFRS 0.3 කියන ගිණුම් කරන ප්‍රමිතියේ. සරලවම කිව්වොත් මේක තමයි මේ වගේ සංකීර්ණ ගනුදෙනු වලදී අනුගමනය කරන්න ඕන නිල නීති පොත. හොඳයි. ඉතින් ඇයි මේකට වෙනම නීති මාලාවක් ඕන වෙන්නේ? මේ නීති නැතුව මේ ගනුදෙනු කරන්න බැරිද? මෙහෙම හිතන්නකෝ. හැමෝම එකම නීති මාලාවකට වැඩ කරනකොට ඒ කියන්නේ එකම භාෂාවක් කතා කරනවා වගේ. එතකොට ආයෝජකයෙක්ට හරිම ලේසි එක සමාගමක මූල්‍ය වාර්තා තවත් සමාගමක් එක්ක සංසන්දනය කරන්න. ඒතරතුරු විශ්වාස කරන්නත් පුළුවන්. අනේ ඒක තමයි මේ නීතිවල ප්‍රධානම අරමුණ. හරි. එතකොට ගණකාධිකාරිවරයෙක් මුලින්ම කරන්න ඕන දේ තමයි මේ සිද්ධ වෙන්න නිකම්ම වත්කම් ටිකක් මිලදී ගැනීමක්ද එහෙම නැත්නම් ඇත්තම ව්‍යාපාර සංයෝජනයක්ද කියන එක තීරණය කරන එක. මොකද මේ තීරණය අනුව තමයි ඊළඟට කරන හැමදේම තීරණය වෙන්නේ. ඉතින් මේ ප්‍රමිතිය කියන විදිහක ව්‍යාපාර සංයෝජනයක් කියන්නේ එක ආයතනයක් තවත් ව්‍යාපාරයක පාලන බලය ලබා ගන්න ඕනෑම ගනුදෙනුවකට. මෙතනදී පාලනය කියන වචනේ හරිම වැදගත්. ඒක නිකම්ම කොටස් ටිකක් අයිති කරගෙන ඉන්නම කියන එකට වඩා එහාට යන දෙයක්. ඒ කියන්නේ අර සමාගමේ මූල්‍ය සහ මෙහෙයුම් ප්‍රතිපත්ති ගැන තීරණය අරගෙන ඒකෙන් ලාභ ලබන්න තියෙන සැබෑ බලය. හොඳයි. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මොකන්ද? බේකරියා ගැන හිතමු. පිටි කියන්නේ යෙදවුමක්. රෙසිපිය තමයි ක්‍රියාවලිය. පාන් කියන්නේ නිමෙවුම. ඔන්න ඔය අංග තුනම එකට එකතු වුනම තමයි අපි ඒකට ව්‍යාපාරයක් කියන්නේ. මේ ප්‍රවාහ සටහන හරියට පාර හොයාගන්න උදව් කරන සිතියමක් වගේ. ගණකාරිකාරිවරුන්ට මේක බලලා මේ ගනුදෙනුව ව්‍යාපාර සංයෝජනයක්ද නැත්නම් වත්කම් මිලදී ගැනීමක්ද කියලා හරියටම තීරණය කරන්න පුරුවා. යම්කිසි ගනුදෙනුවක් ව්‍යාපාර සංයෝජනයක් කියලා තහවුරු වුණාට පස්සේ ඒක ගිණුම්ගත කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. තියෙන්නෙම එකම එක පාරයි. ඉතින් මේ ප්‍රමිතියෙන්ම කියනෝ ඒ එකම ක්‍රමය තමයි අත්පත් කරගැනීමේ ක්‍රමය කියලා මේක පාවිච්චි කරන එක අනිවාර්යයි. මේක හරියට කෑමක් හදන රෙසිපියක් වගේ අනිවාර්යෙන්ම පිළිවෙලට කරන්න ඕන පැහැදිලි පියවර 4ක් තියෙනවා. මෙන්න මේ 4වෙනි පියවර තමයි මේ මුළු ක්‍රියාවලියෙම තියෙන රසවත්ම කුතුහලය දනවනම ඒ වගේම ටිකක් සංකීර්ණම කොටස. ඊට පස්සේ තමයි මේ කතාවේ අභිරහස එළියට එන්නේ. ඒ තමයි සුහදතාවය. ඒමත් නැත්නම් ගුඩ්විල් කියන දේ. මොකද්ද මේක ඇත්තටම? ඇයි මේක ශේෂපත්‍ර වත්කමක් විදිහට පෙන්눔 කරන්නේ? ඉතින් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එක්කෝ වත්කම් වල වටිනාකමට වඩා වැඩිපුර ගෙවලා සුහදතාවයක් නිර්මාණය වෙනවා. එහෙම නැත්නම් හරිම වාසනාවන්ත ගනුදෙනුවක් වෙලා අඩුවෙන් ගෙවන්න ලැබුණොත් ඒකට කියනවා කේවල් මිලදී ගැනීමකින් ලැබෙන ලාභයක් කියලා. සරලවම කිව්වොත් සුහදතාවය කියන්නේ සමාගමක තියෙන හැබැයි අතින් අල්ලන්න බැරි වටිනාකමට ගෙවන මුදල. ඒ කියන්නේ ඒ සමාගමේ සන්නාම නාමයට, ඒගොල්ලන්ගේ පාරිභෝගික පදනමට, එහෙම නැත්නම් දක්ෂ සේවක මණ්ඩලයට ගෙවන අමතර වටිනාකම. ඉතින් මේක නිකන් හිතට එන ගාණක් නෙවෙයි. මේක හොයන්න පැහැදිලි නිශ්චිත සූත්‍රයක් තියෙනවා. හරි. එහෙනම් අපි කතාව පැත්තකින් තියලා ඇත්ත උදාහරණයක් අරගෙනම බලමු මේ ගණනය කිරීම කොහොමද වෙන්නේ කියලා. හරි. මෙන්න අපේ කේස් එක. ඒ සමාගම B සමාගමේ 60ක් අත්පත් කරගන්නවා. මෙන්න මේ තමයි ඒ ගනුදෙනුවේ මූලික විස්තර ටික. දැන් අපි බලමු මේ ගණනය කිරීම පියවරෙන් පියවර සිද්ධ වෙන විදිහ. මේ රූප සදහනේ තියෙන විදිහට අපි මුලින්ම ගන්නවා ගෙවපු මුදල. ඒකට එකතු කරනවා පාලනයේ නොවන පුලිය වටිනාකම. ඊට පස්සේ ඒකෙන් සුද්ධ වත්කම් අඩු කරනවා. මෙන්න හරිම වැදගත් තැනක්. ඒ තමයි Taman මිලදී නොගත් සමාගමේ ඉදිරි කොටසට. ඒ කියන්නේ අර 140ට වටිනාකමක් නියම කරන එක. මේක අවසාන උත්තරයට ලොකුවටම බලපානවා. හරි. දැන් අපි අර සූත්‍රයට මේ ගණන් ටික දාලා බලමු. අපි ගෙවපු මිලියන 150ට අර පාලනීය නොවන පොලිය මිලියන 20 එකතු කරලා ඒ එකතුවෙන් සුද්ධ වත්කම් වල වටිනාකම ඒ කියන්නේ මිලියන 50 අඩු කරනවා. එතකොට අපිට උත්තරේ එනවා රුපියල් මිලියන 120ක්. ඔන්න ඕක තමයි මේ ගනුදෙනුවෙන් වාර්තා වෙන සුහදතාවය අගය. හොඳයි. ගණනය කිරීම නම් ඉවරයි. ඒත් සුහදතාවය කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි නම් ඒකේ වටිනාකම කාලයත් එක්ක ඒ විදිහටම තියෙනවද? මේක තමයි ගිණුම්කරණයේ තියෙන ලොකුම විවාදයක්. ඉතින් අපි මේ පැහැදිලි කිරීම අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්කයි. සමාගමක අතින් අල්ලන්න බැරි වටිනාකම ඇත්තටම මනින්න පුළුවන්ද?